සුබම සුබ දවසක් කියලා අදත් ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ යාළුවෝ හැමෝම මගේ YouTube channel එකට. ඉතින් ඔන්න ඔයාලට මුලින්ම මම මේ පෙන්නන්නේ පහුගිය මම දාපු වීඩියෝ වල මගේ පැල වලින් ඕඩර් කරලා පැල ලබාගත් අයගේ පැල තමයි මම මේ ඔයගොල්ලන්ට පෙන්නන්නේ යවන්න ඒගොල්ලන්ට ඕඩර් එක යවන්න සූදානම් කරලා ගත්ත වීඩියෝ වගේක් තමයි මේ ඔයගොල්ලන්ට පෙන්නන්නේ. ඉතින් අද හරිම ලස්සන දවසක්. ඉතින් මල් සේල් එකක් තිබුණා ඒකල. ඉතින් මම ඒකට ගියා. ඉතින් ගිහිල්ලා ලස්සන මල් ගොඩ තිබුණා. ඇත්තටම ගොඩක් ගණන් මල්. ඉතින් මම පැල කිහිපයක් ගත්තා. ඉතින් ඒ වලින් කට් කරලා පැල හදාගන්න පුළුවන් ඒ වගේ කට් කරලා මම මේ පැල හදාගන්න ගමන් සහ එයාලා දාලා තියෙන පොඩි පොට් වලනේ. ඉතින් ඒ පොට් වලින් සාමාන්‍යයෙන් පැල හැදෙන්න පුළුවන් හොඳ පොට් එකකට මාරු කරගන්න ගමන් තමයි මම මේ ඉන්නේ. මගේ ළඟ ලිප්ස්ටික් තියෙනවා. ලිප්ස්ටික් වර්ග දෙකක් තියෙනවා. ඒකේ කොලේ තමයි වෙනස්. නමුත් මල රතු පාටයි එකම විදිහ එකම හැඩය. ඉතින් මට ලොකු ආසාවක් තිබ්බා ලිප්ස්ටික් වෙන කලර්ස් වලින් මට එකතු කරගන්න. ලිප්ස්ටික් කලෙක්ෂන් එකක් හදාගන්න මට ලොකු ආසාවක් තිබුණා. ඉතින් මම ඒ සේල් එකේදී දැක්කා ලිප්ස්ටික් පාට වර්ග තියෙනවා. මට එතෙන්දී හම්බුණා කහ පාට සහ රෝස පාට, තැඹිලි පාට වගේ කලර්ස් තුනකින් මට හොයාගන්න පුළුවන් වුණා ලිප්ස්ටික්. ඉතින් ඒ ටික පොට් කරන ගමන් තමයි ඒ හිටියේ. ඉතින් මේ තියෙන්නේ සමහර අය නම් දන්නව ඇති මේ හුකරියානා පැල. හරිම චූටි. මං කොම්පොට් එකක් අරගෙන ආවා. ඒ කොම්පොට් එකෙන් ගලවලා මේ විදිහට හදාගත්තා. ඉතින් ලොකු කරගන්න. ඉතින් දන්නවනේ ගොඩාක් වටින වර්ගයක් කියලා මේ පැල. ඉතින් දන්න අය දන්නවා. ඔය කොම්පොට් එකේ තමයි මං අරගෙන ආවේ. ඉතින් ඒකේ එක ගොඩේ හැදෙන්න බැරි නිසා මම මේ විදිහට පොට්ස් වලට කොහොබත් දාලා මේ විදිහට හිටව ගත්තා. මෙන්න මේ විදිහට තමයි ඒගොල්ලෝ තියෙන්නේ. ඉතින් මේගොල්ලෝ ලොකු වුණාම ගොඩාක් ලස්සනට තියෙයි. පේනවනේ මේ පොඩි කාලෙම ලස්සනට වෙරිගේට් වෙලා තියෙනවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඉස්සරහදී ඔයාලට මේ පැල ලොකු කරලා සේල් කරන්න. ඉතින් ඔන්න ඊට පස්සේ මං උයා ගන්න කියලා ලෑස්ති. මම ගෙදරම ගොටුකොළ හිටවලා තියෙන නිසා ඒ වලින් ගොටුකොළ ටිකක් කඩාගත්තා. ඉතින් මං ඔයාලට කිව්වනේ ළමයි මගේ ළඟ ලිප්ස්ටික් තියනවා කියලා. ඒ ලිප්ස්ටික් ටිකක් තමයි ඔයගොල්ලෝ දැක්කේ. මං තව ලස්සන වීඩියෝස් ටිකක් දාන්නම්කෝ. දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් දැන් උයන්න ආවා මම. උයන වීඩියෝස් නම් ඉතින් ගොඩාක් කරන්නේ මං හරිම චුට්ටයි. පොල් ගාලා ඉවර වෙලා ඉතින් මං තලේ විතරයි මේ හොදගන්නේ වතුරෙන්. ඊට පස්සේ මං හොඳට පිහදානවා. නැත්තම් මේ හිරමනේ ওই ලීය කොටස හොදගත්තොත් ඉක්මනට මේ කළු පාට වෙන්න බලනවා. ඒ නිසා තලේ විතරක් හොඳට හොදගෙන අනිත් ටික මේ විදිහට පිහා ගන්නවා. පිහලා අරන් තියනවා. ඉතින් මගේ ඇන්තූරියම් තිබුණා. මම එක පෝච්චියේ හිටවගෙන තිබ්බා සමහර පැල වලින් පැල එහෙම දාලා තිබුණා. මට හිතුණා දැන් මේවා තනි පොට් එකකට මාරු කරන්න කාලේ හරි කියලා. ඒ කියන්නේ දැන් මේ ඔයාලා දැක්කා වගේ එකක පැල 3ක් තියෙනවා. ඊට පස්සේ බලන්නකො මේකෙත් පැල 2ක් තියෙනවා. ඒ වගේම පොඩි පැලත් ඇවිල්ලා තියෙනවා සයිඩ් එකකින්. ඉතින් මේවා වෙන්වෙන්ව දාගන්න ඕනේ පොට් වලට. ඊට පස්සේ මේගොල්ලෝ හොඳට හැදිලා මල් ලොකුවට දෙනවනේ. ඉතින් මෙයාගෙත් පැත්තෙන් පොඩි පැලයක් ඇවිල්ලා පේනවද? ඉතින් එයත් වෙන් කරලා හිටව ගන්න ඕන කියලා මට හිතුණා. ඉතින් ওই විදිහට ලස්සනට තියෙනවා.
මං හරිම ආසයි මේ බේබි ඇන්තෝරියම් වලට. මේක නම් පින්ක් චැම්පියන් තමයි මේ රෝස් පාට මල තියෙන පොඩි එක. ඒකේ මල ලොකු වෙනවා. මේ අර දැන් මම එකම පෝච්චියේ පැල දෙක තුන දාලා තියෙන නිසා මල් කුඩාවට තියෙන්නේ. ඒ නිසා මේක තනි පැලේ එක පෝච්චියකට පැල ගලවලා වෙන් කරලා පෝච්චියෙන් පෝච්චියට දාගත්තට පස්සේ හොඳට ගහ වර්ධනය වෙලා මලත් ලොකුවට හැදෙයි කියලා හිතනවා. ඉතින් මේ තියෙන්නේ පින්ක් චැම්පියන්. හරිම ලස්සනයි. ඉතින් ලොකු වටිනාකමක් නැති වුණත් සාමාන්‍යයෙන් මල් එක්ක ගහක් ඉතින් සාමාන්‍ය මුදලකට දෙන්න පුළුවන්. නමුත් ඉතින් අර අනිත් වර්ග වගේ ලොකු වටිනාකමක් නැහැ. ඒ වුණාට ඉතින් හරිම ලස්සනක් තියෙන මල් වර්ගයක් තමයි මං හරිම ආසයි. නමුත් ඉතින් අපි හොඳට හදාගත්තොත් හොඳ සරුවට හදාගත්තොත් අපිට දෙන්න පුළුවන් හොඳ මුදලකට අලෙවි කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට මුල් වලට හානියක් වෙන්නේ නැති වෙන්න මං පැල ටික වෙන් කර ගන්නවා. පේනවාද කුඩා පැල තියෙනවා. ඉතින් ඒවත් පොඩි පෝච්චි වල දාලා ඉක්මනට ලොකු කරගන්න පුළුවන් අපිට. බලන්න හොඳ මූල පද්ධතියක් තියෙනවා. ඉතින් මන් දැන් ලෑස්ති වෙන්නේ ඔය ඒ ටික හිටව ගන්න තමයි. ඉස්සෙල්ලම පැල ටික ඔක්කොම ගලවගෙන ඉන්නවා පෝච්චි වලින්. ඊට පස්සේ මේ පෝච්චි වලට දාන මේ මීඩියා එක හදාගන්න පුළුවන් මට ඔක්කොම එකපාර. ඊට පස්සේ පෝච්චි වලට දාගෙන හිටවගෙන යන්න තමයි තියෙන්නේ. බලන්නකෝ එයත් ලස්සනට හැදිලා. මගේ කලින් මං මේ ඇන්තෝරියම් වලට දාලා තිබුණ මීඩියා එක මට හරි ගියේ නෑ. මගේ පැල ගොඩාක් සවුත් වුණා. ඉතින් මට නම් දැන් හිතෙනවා මෙහෙම මේ ගලවලා බලද්දි මම මේ දැන් දාලා තියෙන මේ මීඩියා එක ගොඩක් හොඳයි කියලා. පැල හැමත් දාලා ඉතින් ඔය තියෙන්නේ මේකේ නම් මට නම මතක නෑ. ඒකේ සුදු පාට මලක් තමයි එන්නේ. නමුත් මං අර පොල්ලෙලි කපපු කෑලි නෙමෙයි ඒකට දාලා තියෙන්නේ. ඔහේ නිකන් අර හදිස්සියට මේ හිටව ගන්න දාපු ලොකු පොල්ලෙලි තියෙන්නේ. ඉතින් මං ඒ වයින් කරලා හොඳ පොල්ලෙලි කපපු කෑලි දාලා හොඳට හිටව ගන්නවා. එතකොට එයා හොඳට හැදෙනවා. ඉතින් ඔන්න මම මේවට දාන්න පොහොරයකුත් අරගෙන ආවා. ඉතින් මම පොහොරයක විදිහට ගත්තේ ඔස්මෝකෝඩ් බැලන්ස් එකෙන්. ඉතින් මට හිතුණා මේවා මේ සාමාන්‍ය මල් එන පැලන තියෙන. ඉතින් ඒවට ගහ වර්ධනයට සහ මල් එන්න දෙකටම ඔස්මෝකෝඩ් බැලන්ස් එකෙන් දාගත්තොත් හොඳයි කියලා මට හිතුණා. ඉතින් ওই විදිහට කඩෙන් අරගෙන ආවේ මම මේ පොල්ලෙලි කෑලි. ඔක්කොම කහට අයින් කරපු පොල්ලෙලි කෑලි. ඉතින් ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. හැමම අපිට පැලේ හිටව ගන්න පුළුවන්. ඊට පස්සේ පොල්ලෙලි කෑලිත් එක්ක මම කහට ඉවත් කරපු කොහොපත් ටිකකුත් එහෙමම දාගන්නවා. ඊට පස්සේ මම මේකට දාගන්නවා මේ ඇන්තෝරියම් වැලි කැට. අපි කොහොබත් ඊට පස්සේ පොල්ලෙලි කෑලි වැඩියෙනුත් කොහොබත් ටිකක් අඩු වෙනුත් සහ මේ විදිහට වැලි කැට ඇන්තෝරියම් වැලි කැට අපිට කඩවල වල ගන්න තියෙනවා. ඉතින් ඒ වලින් මෙහෙම දාපුවාම හොඳට මේ තෙතමනය තියෙනවා වතුර බැහැලා යන්න උදව් වෙනවා. ඉතින් හොඳින් මුල් ටික මේකට අල්ලගෙන මේ මීඩියා එකට හොඳින් මුල් ටික අල්ලගෙන හොඳින් වර්ධනය වෙනවා. මම මෙහෙමයි කරන්නේ. මේ විදිහට හොඳින් හිල් තියෙන පෝච්චියක් අරගෙන ඒකේ අඩියට ලොකු පොල්ලෙලි කෑලි ටිකක් දාගන්නවා. ඊට පස්සේ මං හදාගත්ත මිශ්‍රණයෙන් ටිකක් දාලා ඊට පස්සේ ඔස්මෝකෝඩ් ටිකක්
දාලා ඊට පස්සේ ඒක උඩින් මම පැලේ තියාගෙන ඊට පස්සේ ආයෙත් ඒකට උඩින් මං හදාගත්ත මාධ්‍ය මිශ්‍රණය එකතු කරනවා මේ විදිහට. මං හිතනවා මේ පෝච්චියේ මේ පැලේ හොඳ සරුවට හැදිලා තව ලොකුවට මල් හැදෙයි කියලා. මං ඉතින් ඉස්සරහට පෙන්නන්නම් කොහොමද මේගොල්ලෝ හැදෙන්නේ ලොකුවට ලස්සනට හැදෙන්නේ කොහොමද කියලා. ඉතින් ආදරෙන් ආරාධනා කරනවා මගේ යාළුවන්ට මාත් එක්ක ඉස්සරහට දිගටම මේ විදිහට එකතු වෙලා ඉන්න. ඔයගොල්ලොන්ට ලස්සන වීඩියෝ එකක් ඉදිරියේදී ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ තියෙන්නේ මගේ ඉන්ඩෝ ප්ලාන්ට්. තව තියෙනවා ඉන්ඩෝ ප්ලාන්ට්. ඉතින් ඔයගොල්ලොන්ට මේ විදිහට ඉන්ඩෝ ප්ලාන්ට් මෙලදී ගන්න පුළුවන්. අපි මේ විදිහටම ඔයගොල්ලොන්ට ඕන ලංකාවේ ඕන තැනකට ඩිලිවර් කරනවා. මේ විදිහට ලස්සනට පරිස්සමට අපි ඕගොල්ලන්ට ඩිලිවර් කරලා දෙනවා. ඉතින් බැංකු තැන්පතු තමයි තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මම ඔයගොල්ලන්ට පෙන්නුවේ නැහැ. මේ මුල්ම වතාවට පෙන්වන්නේ මම මගේ නෙට් හවුස් එක මාරු කරගත්ත කලින් තිබුණ තැනින්. ඉතින් එතනට ගොඩාක් අවුව සැර වැටිලා තාප්පයක් අයිනේ තමයි තිබුණේ. ඉතින් තාප්පේ රත් වෙන නිසා ගොඩාක් එතනට මේ අවුව සැරත් වැඩි. ඒ නිසා එතනට ඔරොත්තු දෙන්නේ නැති නිසා මම මෙතන මේ වෙන තැනකට මාරු කරගත්තා. ඉතින් මේ තියෙන මගේ අලුතින් තවානට එකතු වුණ ඇෆ්‍රිකන් වයලට් ටික. ඉතින් මේගොල්ලන්ගෙන් බෝ කරගෙන ඉතින් ඉස්සරහට ඔයගලන්ට දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ තියෙන්නේ මං අර හදාගත්ත ඇන්තූරියම් පැල ටික. ඉතින් මගේ නෙට් හවුස් එකේ උඩින් විතරයි මම දැලක් ගහලා තියෙන්නේ. ඉතින් වටෙනුත් ඒක ඇතුළට අවුව එනවා. ඒ නිසා පොල්ලත්තක් තිබිලා ඒ පොල්ලත්තෙන් ආච්චි අම්මට කියලා කොහොමද මේ හදාගන්න විදිහ කියලා පොල්ලත්තකුත් මං හදාගෙන ඒකත් කවර් කරගත්තා සයිඩ් එකෙන්. ඉතින් මේ විදිහට තමයි තාම තියෙන්නේ. ඉතින් කමක් නැහැ අපි ඉස්සරහට ලස්සන නෙට් හවුස් එකක් හදාගමු. ඉතින් එතකම් මේ විදිහට මන් තියාගෙන ඉන්නවා. ඉතින් මං හරි ආසාවෙන් තමයි මේ නෙට් හවුස් එකට මං හරිම ආදරෙයි. ඉතින් මගේ ලොකු බලාපොරොත්තු ටිකක් තියෙනවා. ඒවා ඉස්සරහට මම ඉෂ්ට කරගන්න ඕනේ. ඉතින් ඒවා ඔයගොල්ලන්ට මං අනිවාර්යෙන් ඉස්සරහට පෙන්නන්නම්. ඉතින් ඔයගොල්ලෝ දැක්කනේ මගේ ලස්සන නෙට් හවුස් එක කොහොමද කියලා. ඉතින් මට පස්සේ ඇන්ටෝරියම් පැල ටිකක් හම්බුණා හස්බන්ඩ්ගේ අක්කගෙන්. ඉතින් ඒවා ගොඩාක් සවුත් වෙලා තිබුණේ. ඉතින් ඒ පැල ටික කොහොම හරි ඉස්සරහට හදා ගන්න ඕනේ. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ පැල. මම ඒවා කොහොමද ඉස්සරහට තියෙන්නේ කියලා ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරගෙන එන්නම්. එහෙනම් මම අදට ගිහින් එන්නම්. ඔයගොල්ලෝ හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ඒ වගේම මගේ channel එක subscribe කරලා නැති කෙනෙක් නම් subscribe කරගෙන යන්න කියලා ආදරෙන් ඉල්ලනවා. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. හැමෝටම ගොඩක් ආදරේ.